අපදාන පාළියේ පළවෙනි බුද්ධාපදානයේ තියෙන්නේ උන්වහන්සේ මනෝමය කර වූ උද්දේශික මහා පූජාව. ඒක බුදුරජාණන් වහන්සේ නමක්වත්, පසේ බුදුන් වහන්සේ නමක්වත්, මහරහතන් වහන්සේ නමක්වත් වැඩ හිටියේ නැති කාලෙක උන්වහන්සේ එක්තරා විදිහක චක්‍රවර්ති රජෙක් හැටියට ඉඳලා උන්වහන්සේගේ තුළ මානසික වශයෙන් තිබෙන එක්තරා දර්ශන මෙවීමේ හැකියාවක් මුල් කරගෙන පසේ බුදු මහරහතන් වහන්සේලාට දසදහසක් සක්වල තියෙන සංක්‍රීතිය මුතුමැණි හිතෙන් එකතු කළ මාලිගාවක් හදලා අතීත අනාගත වර්තමාන සියලු බුදුවරයන් වහන්සේලා මට මගේ දානට වඩිත්වා කියලා මනෝමය මහා දානයක් දුන්න ක්‍රමයක් තියෙනවා. මහා උද්දේශික පූජාව. මේ වගේ දේවල් වලින් පෙන්නලා තියෙනවා අත දිගු කර සැනින් සසල ගෙතෙන් පටන් නැත කියන වචනයක් අහන්න හම්බ වුණේ නැහැ. ඒ තරම් මහා පිනක් ලැබුණා තියෙන්නේ. ඉතින් ඒකේ ස්වභාවය ඒකයි. ඒ දානවල ස්වභාවය. ඉතින් උද්දේශික පූජා කියන ඒවා තමයි අපිත් ඔය මුල් කාලේ තිබුණ ධර්ම චක්‍රයක් හදලා ඊට ඉස්සෙල්ලා ශ්‍රීපාද ලාංඡනයක් හදලා ශ්‍රීපාද ලාංඡන මල් පූජා කරපු කාලයක් ඊටත් එහා තිබුණා. ඔය විදිහට කලින් කාලට ඇවිදලා හිටන් අද මේ ඉතින් පහු කාලෙකදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරන ප්‍රතිමා වහන්සේ නමක් නිපදවලා ඒ විදිහට ඒ ස්ථානේ පූජා කරන්න පටන් ගත්තා. හැබැයි ඒවා කොහොම උපහාර පූජා. අර උද්දේශික පූජා කියන කොටසලයි වැටෙන්නේ. ඒ නිසා ඒ උද්දේශික පූජාවල ජීවමානව බුදුරජාණන් වහන්සේව රහතන් වහන්සේ නමක්ව සංඝ රත්නයේ වැඩ ඉන්න දවසේ නැහැ.